කරන්න දෙයක් නැහැ. ඔබ එක්ක යවා කියන්න ඕනේ. अरे धोनी के अवतार है सना के बाइसिकल सना धोनी के अवतार है बाइसिकल हम मतलब बेटा मुका खा कर जाती हाँ मैं सना बाइक के लिए हाँ मैं अलग लोटे ने पार नहीं चोर रखने में धोनी के अवतार है रंजन ने मुँह दिन इन्हें विद्यानांग होने ने हैं धोनी का अवतार है पहले दन ने मुझे ओ मीठे बांग आटा बात करने पा जानना दीपांग जाननो बोले सना क्या किताब लेती धोनी का अवतार ही क्या वहाँ महंगे पीटे हैं जानने ना बुलवान देख कर पा उधर में तेरी काजिया का चांद लेनी नहीं बोले उन्हें ना बाला पांग अमन वही टीने बोला वो मेरे हाथ धोनी का अवतार वो मर रही वाला वो बोले वसंत डैडी मामे මම වසන්තයට ගහලා මැනික ගත්තා. ඒක නූනානම් තමයි පුදුමේ. අට්ටඩි මම කොහමද එහෙම කියන්නේ? ඔය මැනිකේ සාපින්ද තමයි ඔය හැම දෙයක්ම වෙන්නේ. මම වසන්තයට කිව්වා වසන්තයව පිළිගත්තේ නෑ. අනේ මන්ද. අපටත් ඔය ගැන විශ්වාස කරන්න බෑ. උඹත් ඔය විශ්වාස කරන්නේ නැත්නම් උඹත් ඔය මැනිකත් එක්ක මැරියන්. අට්ටඩි මාමේ පොඩ්ඩක් කොමෙන්. ඔබද අට්ටඩි මාමේ ඔය සාපේ අයින් කරන්නේ? ඕකට සති දෙකක් දේවාල තියලා පූජාවල් තියලා පේ කරන්න ඕන. සති දෙක? ඒ ඔය මැනිකට පෙරේතු තුන් දෙනෙක් වැල්ම දාගෙන ඉන්නේ. ඒ කතාව ඔබට මම පස්සේ කියන්නම්. ඔය මැනිකත් අරගෙන වරෙන් දේවාලට. ඒක නෙමෙයි. තව දෙයක් කියන්න තියෙනවා. ඔය මැනිකේ ෆොටෝ එකක් ගහලා ෆෝන් එකෙන් මගේ ෆෝන් එකට දෙවපන්. ෆොටෝ එක? ඒ මොකටද? ඕක අපි විකුණන්න බෑ බං. උදාල් කෙනෙක් සෙට් කරගන්න බෑ. ඕක විකුණන්න. වසන්ත මට ඇත්ත කියපන්. උඹ මොකද එදා සනත් එක්ක ගහගත්තේ? අජියා. උඹ මේ කාරණේ අහලා කලබල වෙන්න එපා. ඇත්තටම කිව්වොත් එහෙම උඹලා ගෙදර තිබ්බ මැනික ඉස්සුයි සනාබා. ඒ කියන්නේ උඹත් මේ හැමදේම දැනගෙන හිටියා. ඈ? නෑ බාජියා. ඒක නෙමෙයි ඇත්ත කතාව. එහෙනම් මොකද්ද ඇත්ත කතාව? දැන් කියපන්කෝ බලන්න. සනා උඹලා ගෙදරින් මැනික හොරකම් කරන් ගිහිල්ලා තියෙන්නේ. ඇල්ලදොල පැත්තෙන් බා. ඒ පැත්තෙන් ඌ යද්දී ඌවල ඉස්සරහට ඉලා. එතකොට තමයි මැනික මිසින් වෙලා තියෙන්නේ. හරි හරි. දැන් මට තේරෙනවා කට්ටඩියයි සනයි හන්දි ගානේ පහුගිය දවස් ටිකේ කුටු කුටු ගෑවේ. ඕක තමයි. ඔව් බා. ඇත්තම කිව්වොත් එහෙම නැති වුණ මැනික ගන්න අපි ප්ලෑන් කරා. අන්තිමට උනේ මටයි සනාටයි දෙන්නට මැරලා කට්ටඩිය මැනික ගත්තා. ඒ කියන්නේ උඹ කට්ටඩියට ගහලා මැනික ගත්තා. උඹට කොකා පෙන්නලා සනා මැනික ගත්තා. සනා මැනික අරන් පෙන්නට උගේ අම්මා තාත්තා ඉන්නේ මේ ගමේනේ. කොයි වෙලාවෙ හරි එයිනු අම්මා තාත්තා බල්ල යන්න. මම ඒ වෙලාවට අල්ල ගන්නම් කෝකව.
ඒ වුණාට බං සනාගේ ජීවිතේ අනතුරුයි බං. ඒ කොහොමද බං එහෙම වෙන්නේ? පන්සලේ ලොකු හාමුදුරුවෝ කියන විදිහට නම් මචං මීට අවුරුදු 5600කට කලින් ඔය මැනිකට ඔය විදියටම කොල්ල 3-4 දෙනෙක් මරාගෙන තිනවා. මොකක්? මරාගෙන තියනවා? ඒ යාළුවෝ 3 දෙනා අන්තිම හුස්ම හෙලද්දි ඔය මැනිකට සාප කරලා තිනවා බං. උඹ ඔය කියන විදියට ඔය මැනිකට සාප කරලා තියෙන නිසාද ඔය මැනික ගන්න කෙට්ටක්වත් ඔය මැනික අයිති වෙන්නේ නැත්තේ? අන්න ඒක හින්දා තමයි ඔය මැනික ගන්න එකෙට්ටවත් යහතින් ඉන්න හම්බෙන්නේ. ඒ කොහොම වුණත් බං මගේ ලේ හොල්ලපු එකාගෙන් මව්ගේ ලේ හොල්ලලා හරි කොහොම හරි පලිය ගන්නවමයි බං. මේ වසන්තයා බණපදයක් තියෙනවා වෛරයෙන් වෛරේ නොසන්සිඳේ කියලා. ඔන්න ඔක අත්හැරලා දහම් බං. හරි අපි බලමුකෝ. හරි හරි. ඒ කතාව වලින් වැඩක් නැහැ. මයි යනවා යන්න. මේ අජියා පොඩ්ඩක් හිටපන්. අර මම උඹෙන් ගත්ත සල්ලි ඉක්මනටම දෙන්නම් හරිද? හරි හරි බං. මං ඕව ගැන හිතන්නේ නැහැ. මං ගිහිල්ලා එන්නම්. උදේ යෝ. මම කටුනි මාලා ගාන කතා කරන්නේ. මට ඒට උදේ 9 නෝට වැඩේ කරන්න ඕන. අර මැනිකේ වැඩේ. ගන්නවනේ. සත්ත පාක කතාවේ මම කිව්ව ගන්නට වල සත්වාක කතාවේ බෑ හරි. හරි. 9ට උදේ හරි. අම්මා මන් දැනගත්තා උඹ තමයි කියලා. උඹට මම දෙයක් කියන්න යාවේ. උඹ හෙට මැරෙනවා. අමනුෂ්‍ය බලවේගයට මාව වරන්න බෑ බල. මේ යන්ත්‍රය මේ වගේ 100ක්. මේක තියෙනකන් මගේ මැනික ගන්න බෑ බට. දැනගනි. මම දන්නා බල මැනික ගන්න බැරි විත්තිය. ඒක උඹ මැරෙන්නේ මිනිස්සෙක් අතින් අමනුෂ්‍යෙක් අතින් නෙමෙයි. හා මිනිස්සෙක් අතින් මිනිස්සෙක් අමනුෂ්‍යයට මාව වරන්න බෑ බල. හා උඹ හෙට පරිස්සම් වෙලා ඉඳපන්. මගේ පරිස්සම ගන්න මම බලා ගන්නම් බල. හා අම්මට සෙරි. මායිනාගේ නේද? කවුද තු මේ වෙලාවට එයි කියලා? වසන්තයි යන්නේ. කතා කර පොඩ ගණන් උස්සලා යන්න ඕන. වසන්තයි මොකද මේ? කුමාරි අර මම එදා කිව්ව දෙයට ඔයා මට උත්තරයක් දුන්නේ නැහැ නේ තාම. අනේ වසන්තයි යනවාද යන්න ඕවි. අන්න පොඩ්ඩක් නේ. වසන්තයි ඔයා නම් දැන් මට මාර ඇණයක් කීගෙන එන්නේ. අනේ යනවාද ප්ලීස්. කුමාරි ඉස්සර නම් ඔයා මට මෙහෙම කරේ නෑ. මොකද මේ වෙලා තියෙන්නේ? වසන්තයි මම වත් එක්ක කතා කරේ ගමේ කමට යාළුකමට. ඒත් ඔයා හිතන්නේ වෙන විදිහකටනේ. ඉතින් කුමාරි ඔයත් මම හිතන විදිහට හිතලා මට ආදරය කරන්නකෝ.
අනේ වසන්ත අයියේ නොකරන දේවල් ගැන හින්න මවන්න එපා. නංගි පොඩ්ඩක් ඉන්නකෝ. වසන්ත අයියේ මගේ අත අතාරින්න නැත්නම් මම අත කොනික් කරනවා. ඔයා කැමති දෙයක් කරන්න. හැබැයි මම බොරුවට නෙමෙයි කිව්වේ. කමක් නැහැ කිව්වනේ. ඔයා කැමති දෙයක් කරන්න. කුමාරි හැබැයි මෙහෙම කරපු හින්දා කොහොමද මට ඔයාව අමතක කරන්න බැරි වෙයි? ඒ ඇයි? මොකද මේ ඔයා කොනිත්තු පාර මගේ අතේ තියෙන නිසා. ඒ වුණාට මට ඔය අමතක කරන්න පුළුවන්. ඉස්සා ඒ තරම් මට ආදරේ කරනවද? ඉක්මනට වරෙන් දුවේ අර පොඩියම බලාගෙන ඉන්නවා. පොඩ්ඩක් ඉන්නවා මේ කොණ්ඩ බූලකට ගහගන්නකෝ. එලෝ කට්ටඩිවා මේ කොහෙද මනුස්සයෝ ගියේ? කෑම ගේන්න යනවා කියලා. මම මේ දේවල් තනියම මේ දේවල් ඉන්න බවත් එක්ක. හරි කෑම ටික අර එක්කන්ට. කවුද කොමන තල්ලුවරේ? කට්ටඩිවා කට්ටඩිවා කොහෙද ඉන්නේ මේ තක්කල් එනවා මේ හොල්මන් කරනවානේ. හරි තක්කල් දුවම්බෝ. අම්මේ අර වසන්ත අයියා නේද? අපි චුට්ටක් කතා කරලා යමුද? ගමේ රස්තියාදුකාරයෙක් එක්ක මොන කතාවද වරෙන් යන්න මෙන්න මෙහෙ. ගමේ රස්තියාතු ගහන කොල්ලෝ එක්ක එකතු වෙන නිසා තමයි වසන්ත අයියා නරක වුණේ අම්මේ. ඔච්චර හොඳට ඉගෙන ගත්තත් වැඩක් නෑනේ බං. හොඳ නරක දෙක තේරුම් ගන්න බැයි නා. ඒ වුණාට අම්මේ ගමේ කාට හරි කරදරයක් වුණාම කතා නොකර යන එක හරි නෑ නේද? මේ දුවේ කතා කරන එක මං කතා කරගන්න. ඔබ පරිණ නැත හිටපන්. අම්මලාගේත් මනස්ගාත ඔව් ඔබට අපේනේ මගේ මස්කාත් තමයි. වසන්ත වාලි හොඳයි දැන්. උනන්ද දැන් නම් පොඩ්ඩක් හොඳයි. වසන්ත අයියේ පේනවා නේද ඔයාලට දැන් නරක අයාලු ආශ්‍රය කරාම වෙන දේවල්. ඒක නම් ඇත්තම. මම කිව්වද කතා කරන්න එපා කියලා. කියන දේ අහන්නෙම නෑ. මාම තාත්තා කියන දේ අහන්නෙම නෑනේ. මෙන්න මෙහෙම වර යන්න. ඔව්. හරි නම් ඉවරයි. අයියේ මම ඔබ බලන්න ගෙදරට ගියා බං. ගෙදරින් තමයි කිව්වේ උඹ මේ පාර පැත්තට ආවා කියලා. ආව පොඩ්ඩක් කම්මැලින් දා. මොකද්ද බං මේ උඹලා මේ සනත් එක්ක අරගෙන දින්නේ? නෑ පොඩි ප්‍රශ්නයක් අයියේ. ප්‍රශ්නයක්? උනා ගමේ මිනිස්සු නම් කියන්නේ උඹ අර බූරු පිටියේ සල්ලි ටික බෙදා ගන්න බැරුව උඹලා දෙන්න අරගත්තයි කියලා. නෑ එහෙම දෙයක් නෑ. එහෙම දෙයක් නෑ. ගමේ මිනිස්සුලා නම් මොනවද කියන්න බැරි අයියේ. හදියාගේ ප්‍රශ්නේ නෙමෙයි නම්
උඹේ කෙල්ලට සනා try කරන්න ඇති. ඒකනේ. නෑ කළුවයි එහෙම අවුලක් නෙමෙයි. මේ අපි දෙන්නගේ මේ පොඩි පරණ කේස් එකක්. ඒක නෙමෙයි බං මම දැන් එනකොට මාර වැඩක් වුණා බං. සනා අතුරු දාංගලා ඇදී. අන්න ඌ මේ කැලේ පැත්තේ ඉන්න කට්ටඩි මම ඒ දේවාලේ පැත්තට දිව්වා. මොකක් දේවාලේ පැත්තට? බං ඔව්. සනා කළු අයියා ඔක මගේ ලේ හෙල්ලුවා. මම ඔකේ වඩුව ගන්නවා කළු අයියා. මට බෑ. මම යනවා. මේ සනා වසන්තය පොඩ්ඩයි නාම්බගේ. මම වසන්තයන් මට කොලේ වහන. හරි කතාවක් තියෙනවනේ. එදි වෙන ජාමෙල්ල හොඳ සෙල්ලම්. මොකෝ ගම්මින් ඉන්නේ. අයියා පොඩ මේට වරින්කෝ බං. අලු අයියා වසන්තයට වටින්නේ මේ මගේ ඉඩමේ වැට කලවන්න. නෑ. ඒ ගැන කතා කරන්නේ නෙමෙයි බං මං ආවේ. මට මේ වෙන කාර්යයක් තියෙනවා ඔබත් එක්ක කතා කරන්න. මේ මොකද්ද කලු අයියා? නේ මොකද්ද බං මේ වසන්තයයි අපේ සනායි අතර තියෙන ප්‍රශ්නේ? වසන්තයයි සනයි නම් පොඩි ආරවුලක් තියෙනවා. හැබැයි මම නම් මේ ගැන වැඩි කියන්න දන්නේ නැහැ කලු අයියා. ඒකත් ඒවද? මට හිතෙනවා බං ඉතාලිදම ගමේ කොක්කොලන් තොරණක් ගහන්න වෙයි කියලා බං. තාම කැපෙන කතාව කියන්න බෑ කලු අයියා. මොකද මේ කියන කතාව? මම එහෙම කිව්ව බං හේතුවක් ඇතුව. හේතුවක් ඇතුව කිව්වේ ඒ කියන්නේ කලු අයියත් මොනවා හරි දන්නවා. මට කියන්න බං දැන් මං එනකොට සනා කැලේ ඉඳන් පාර පැත්තට පැනලා. මම මේ කල්පනා කරේ අතුරු දහන් වෙච්ච එකා කොහොමද මේ කැලේ ගැත්ත වෙන්නේ? ඒක තමයි බං මං කියන්නේ. ඒක තමයි මං කියන්නේ. අනිවාර්යෙන් ඒ තනිත බොක්කොලන් තොරණක් බඳින්න වෙනවා එනවමයි. ඒ කියන්නේ බං දැන් එනකොට මම වසන්තයම්. වසන්තයාට ওই කාරණේ කිව්ව ඇතරයි මූ එලිකා පුරා වගේ තියුවේ නැද්ද බං මූව හොයාගෙන මේ අව කැපෙන කතා කියන්න එපා අයියේ. මොකද අර අන්තිමට කිව්වේ? අන්තිමට කිව්වේ එලිකා පුරා වගේ වසන්තයා ගියා මේ සනාව හොයාගෙන. අඩු අයියා ඕන්නේ නැති වැඩනේ කරලා තින්නේ. පිස්සුනේ ගෙලින්නේ. මේ කැප් එක අරන් ඵලයන්. හරි. මොකද දුවපල්ලාකෝ. පිටත් එළියෙන්නේ නැත අපිටත් ආරංචි වෙන්නේ නැත. උඹලගේ හොර මොකඩි වැඩ බලමුකෝ. හෙලෝ කට්ටඩිය කොයිද ඉන්නේ? පුළුවන් තරම් ඉක්මනට එනෝයි. මට පාරට යන්න විදියකුත් නැහැ. වසන්තය දැනගත්තම මම මරන් කයි. හරියට පුළුවන් තරම් ඉක්මනට එනෝ. පාර බලලා. මං ආයේ මගේ වාඩුව ගන්න යකෝ. හොඳ. මොකද මේ? සනා උඹ හිතුවේ උඹ මට හොයාගන්න බැරි වෙයි කියලා දෙයක්කෝ? මගේ ආරක්ෂාව වලට මම පාරක් ගැහුවා තමයි. ඒත් මම උඹ මරන්න හිතාගෙන පාරක් ගැහුවා නෙමෙයි. උඹ දන්නවද? එදා මට යනුන් ලී පතුර පොඩ්ඩක් එහෙම වුණා නම් අද මම වලපල්ලයක්කෝ. පාර බලලා. ඒ වසන්තෝක නවත්තුවා. තොපි දෙන්නට පිස්සු දෙයක්කෝ. මේ කොහෙවත් යන මැනිකලට තොපි දෙන්න මරා ගන්න. හා? කියන්න රාජියා ඔය මැනික විකුණ ගත්තොත් දුකක් නැතුව ජීවත් වෙන්න පුළුවන් අපිට. දුකක් නැතුව ජීවත් වෙන්න පුළුවන් තමයි යකෝ. ඒ වුණාට බලාගේ තණ්හාව වැඩි. ඒකනේ තොපි දෙන්න මරා ගන්න මෙතන. සනා කියන කතාවෙත් ඇත්තක් තියෙනවා බා. ඔය මැනික විකුණ ගත්තොත් ගමේ චාටර් වෙලා ඉන්න අපිට ගොඩ යන්න පුළුවන් බා. ගොඩ යන්න පුළුවන්. බලා දෙන්න ওই විදියට මරා ගත්තොත් ගොඩ නමේ යන්න වෙන්නේ අඩි 6ක් යටට යකෝ. වසන්ත උඹට කියලා තියෙනවා මේ මැනික සාපේ ගැන හොඳේ. ඔයි උඹලා කට්ටඩියා.
කට්ටඩිය කෝ යකෝ මගේ මැනික වසන්ත අයින්වයා තොපි දෙන්න මරාගන්නමනේ හදන්නේ. දැන් නෑ බා මැනිකෝ දේවාලේ තියෙනවා කට්ටඩි මාමා ආරක්ෂා කරලා තියෙන්නේ අපිට ඕන ලාව විකුණ ගත්ත හැකි. එහෙනම් තියෙන තැනකින් ගිහිල්ලා මැනික අරන් වරේ. අපිත් යමු. මෙතින් මැනික කොහොමද බලන්න නෑ නෑ කෙක්කවක්වත් අතර දෙන්නේ නෑ බලනවා නම් මෙහෙම බලපල්ලා. ඒ අජියා පොඩ්ඩක් බලපන් මැනික දිහා මේකේ ඉන්න ගහක් තියෙනවනේ බං. ඒක පොඩ්ඩක් දීපන් මෙහෙට. නෑ නෑ කොහොම බලපන්. මේ බූරුවෙක් වෙන්න එපා. මේ උඹලාට වගේ මට තණ්හාවක් නැහැ. දීපන් පොඩ්ඩක් ඕක. දීපන් මෙහෙට පොඩ්ඩක්. වසන්ත ඔබ කියපු කතාව ඇත්ත. ඔයද මේ මැනික මගේ අතර ගන්නකොට මේකේ පළුද්දක් තුණා. ඕබන් ඒක මේකේ නෑ. පොඩ්ඩක් දීපන්. ඔව් බං මම මේ මැනික අතර ගාදී පළුද්දක් තිබ්බා. ඒක නෑ. ඔය දීපන්. හරිනේ. මේකේ පළුද්ද නෑ තමයි යකෝ. මේක බොරු මැනිකක්. හරිනේ. හරිනේ. කට්ටඩිය උඹට කෙලවලානේ. වැඩේ හරිනේ. ඩක් හිටපන්. කට්ටඩිය මගෙන් ෆොටෝ එකක් කිල්ලුවා. මැනික. ඌ අපිට බොරු මැනිකක් යකෝ මේ දීලා තියෙන්නේ. අර බල්ලා. බලේ ගහන. සනා. පොටයි කට්ටඩියට විතර තනියම මැනික් ගන්න දෙන්නේ නැහැ යකෝ. හිටපන්. වසන්ත ඔහොම නැවතියන්. ඔබ නිකන් මැරෙන්නද හදන්නේ? අජියා බලපන් මේ මැනික බොරු මැනිකක්. මට උනේ ඇත්ත මැනික යකෝ. සනාටයි කට්ටඩියටයි විතරක් ඒ මැනිකයි දිවෙන්න දෙන්නේ නැහැ. මම යනවා. ඔය ඔය වසන්ත. නැවතියන් කොහොමද? සමත් සූට් දැම්ම කියලා මට අතුරු ගන්න බැරි වෙයි කියලා. කොමිට බා. පුරවදියා. පුරවදියා. ඔයතුල මොරු මැනිකක් තියෙනවා නා වටන්න. අනේ මැනික දින බලය. සනා උඹ අර බල්ලා ඕ මන්දාරි තෝගේ අතේ තියෙන මැනික මං ගන්නවා. ආවරන් ඕ ඕනෝතියා. Sana, ඔබ නැවතියන්. ඔයා මගේ ලේ හොල්ලු පුවාඩුව ගන්නවා පාරිය මම. Mana? Oh, mana macam ballo? Ini aduh kan dah.
Oh bisa bang. Oh bisa bang sana medical dia kalian. Medical dia kalian. මම මොට මගේ මැනික ගන්න දීපන් මට මැනික ඕන මගේ උඹටත් ඕන අනිත්තුන් වගේ මැරෙන්නද? මට මැරෙන්න බෑ මට ජීවත් වෙන්න ඕන උඹට ජීවත් වෙන්න ඕන නම් ආපස්සට එල්ල ඵලයන්. මට බෑ අපස්සට හැරෙන්න මට මගේ මැනික ඕනේ උඹට මැනික ගන්න හම්බෙන්නේ නැහැ. උඹ මෙතනින් ඵලයන්. මැනික කාටත් අයිති වෙන්න දෙන්නේ නැහැ මේ මැනික මගේ Sana. 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 අයියෝ සනා මං කිව්වා උඹලට මේ දේ වෙයි කියලා. උඹලා මං කියන දේවල් ගානකටවත් ගත්තේ නැහැ. මේ මැනිකක් පස්සේ දුවලා උඹලාගේ ජීවිතේ විනාශ කරගත්තා. තාත්තා මේ මැනික විනාශ කරන්න තාත්තා. දෝනි මගේ දෝනි ඇයි දෝනියේ මගේ ආත්මෙට සැනසීම ලැබෙන්නේ එතකොට තාත්තේ. දෝනි මගේ දෝනි තියෙනවනම් මම මේ මැනික විනාශ කරලා දාන්න දෝනි. Doni. Doni mama ඔයාගේ ඉල්ලීම ඉෂ්ට කරා. දෝනිගේ ආත්මය මන් නිදහස් කරා. සනා මං උඹලට කී පාරක් කිව්වද මේක වෙන්නේ කියලා. මං කියන දේවල් ආනන්දවත් ගත්තේ නැහැ. ඒ වුණා නම් අද උඹලට මෙහෙම වෙන්නේ නැහැ සනා.